Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ගෙනාවේ after school study vlog එක. ඉතින් අද මම ස්කූල් ඉවර වෙලා පොඩි ගමනක් යනවා. ඒකේ වීඩියෝ ක්ලිප් දෙක තුනකුත් ඕකේ ඇඩ් කරලා තියෙනවා. ඉතින් අපි ගමන කොහෙද කිව්වොත් අපේ ලොකු අම්මලා ගෙදර පිටිපස්සේ කඩලා ආයි බඳිනවා. ඒ කියන්නේ කාමර දෙකක්. ඒක මුල්ගල තියෙන එකට තමයි අපි ගියේ. ඉතින් මම මේ එහෙදි ගත්තු ලස්සනම ලස්සන වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න. ඉතින් ළමයි අද තමයි ජනවාරි 30. ඉතින් මේ තියෙන්නේ අපි ගෙදර ඉල්ල අපේ පල්ලෙහා වෙලට ගියා. ඒකේ අද ගොයම් කපන නිසා. ඉතින් මේ එහෙ තියෙන පොඩි දොලක ගත්තු වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් ළමයි බලන්නකෝ මේ කුඹුර තනිකරම මඩ නම් පේන්නේ රත්තරන් පාටට. ඉතින් මඩ පොඩ්ඩක් මේ පැත්තට යන්න ගිහුවා. ඇයි අර පැත්ත කපනකොට මේ පැත්තට කුරුල්ල වෙනවනේ. ඒක නිසා ඉතින් මම පොඩ්ඩක් මේ පැත්තට ආවා. ඉතින් ගයිස් ඔයාලා දන්නවනේ මම මල් වලට ගොඩක් ආස කෙනෙක් කියලා. ඉතින් මට ඔන්න ඔය චූටි ටික නියර දිගේ පිපිලා තිබ්බේ. ඉතින් මම ඔන්න චුට්ටක් කඩාගත්තා. මාරම ලස්සනයි. මම ගෙදර අතර මට නම් ඒක අයින් කරන්න හිතෙන්නෙම නෑ. දැන් සති දෙකක් විතර වෙනවා. අපේ ගෙදර ගාවේ තිබිලා ওই මල් ටික මම නෙලා ගත්තා. ඒ ටික තාම හොඳට තියෙනවා. ඒක නිසා මම මේන් ටිකක් කුඹුරෙන් කඩාගෙන ආවා. ඉතින් ළමයි වාසනාවට වගේ මම ගෙදර ආව ගමන් තමයි වැස්සක් පටන් ගත්තේ. නැත්තම් ඉතින් කුඹුරෙම ඉඳි තෙමිල තමයි එන්න වෙන්නේ. ඉතින් ළමයි දැන් ඔන්න ක්‍රමයෙන් හැන්ද වේගෙන එන්නේ. ඒක නිසා මම මගේ ස්ටඩි ටික කරන්න ඕනි කියලා හිතුවා. මුලින්ම ස්කූල් බෑග් එක අස් කරා. මොකද මට අනිවාර්යෙන් ස්කූල් බෑග් එක අස් කරන්න අමතක වෙලා මේ ඊළඟ සතියේ සමුද්‍රය තමයි මතක් වෙන්නේ. ඒක නිසා මම මතක් කරලා මේ ස්කූල් බෑග් එක අස් කරා. මං ඔයාලට පුංචි මැජික් එකක් කරලා පෙන්නන්නද? ඉතින් ළමයි දැන් මම මේ ඊළඟට මට ඉස්කෝලේ හෝම්වර්ක් දුන්න පොතුයි දුන්නේ නැති පොතුයි බෙදා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න කියලාත් ඔන්න ආදරයෙන් ඉල්ලනවා. ඔයාලා මේ මගේ channel එකේ දාපු වීඩියෝස් බලන්න. දැන් ඒවත් බලලා ඔයාලට ඊළඟට ඕන වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම මට ගේන්න පුළුවන් වීඩියෝ එකක් නම් මම ඒක ගේනවාමයි. ඉතින් ළමයි දැන් මම පුස්තකාලෙන් පොතක් ගෙනාවා. ඒක කියවන්න තමයි හදන්නේ.
ඉතින් ළමයි මම ඊළඟට විද්‍යාවේ ස්ටඩි කරනවා. විද්‍යාවේ ස්ටඩි කරන ඒවා නම් වීඩියෝ ක්ලිප් ගන්න බැරි වුණා. මොකද මේ වීඩියෝ එක තව දුරටත් දිග වෙනවට නම් මම කැමති නෑ. ඒක නිසා තමයි මම සයන්ස් ස්ටඩි කරන ඒවා ගත්තේ නැත්තේ. ඉතින් ළමයි මේ තියෙන්නේ මම ඕඩර් කරපු පෙන්සිල් කේස් එක. ඉතින් අපි බලමු මම පෙන්සිල් කේස් එකේ තියාගෙන ඉන්න මොනවද කියලා. ඉතින් මම මගේ ඉස්කෝලේ වැඩ ලියා ගන්න පොඩි නෝට්බුක් එකක් තියන් ඉන්නවා. තව මට අවශ්‍ය පෑන් ටික තමයි පෑන් හයිලයිටර්ස් ඔන්නෝව තමයි පර්ස් එකේ තියාගෙන ඉන්නේ. ඉතින් ළමයි දැන් මම මගේ ඩිනර් එක ගන්න තමයි හදන්නේ. දන්නේම නැතුව රෑත් වෙලා. ඉතින් අත තියෙන්නේ රොටි. එහෙනම් ඔන්න දන්නේම නැතුව වීඩියෝ එක ඉවර වෙන්නත් හදනවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you for watching all of you.